මම මේ කන ගමන් කියා දෙන්නද සමාජය විසින් ඔයාලට කියලා දෙන්න බොරු ටිකන්නේ තුනක් කියලා දෙන්න. ගොඩක් ඕනේ. එකක් මචං අපේ පෙනුම වැදගත් නැහැ කියනව නේද? සමාජෙ. සමාජයේ මිනිස්සු අපි කියන පෙනුම වැදගත් නැහැ. එහෙමයි මෙහෙමයි කියලා. එනකොට මචං ඒක බොරුවක් මචං. අපේ මචං වැදගත් දේවල් අංක 1 මචං පෙනුම අපේ. අපි දැන් මචං පොතක් ගන්න ගිහපම් පොතේ ඇතුළ බලන්නේ නැහනේ. පිට කවරේ බලලා තමයි මචං පොත හොඳයි නැද්ද කියලා තෝරගන්නේ. ඒ වගේ තමයි මචං අපි. එතනකට ගියොත් එහෙම මචං මිනිස්සු අපි මචං වලින්නේ අප පෙනුමේ. හරිද? ඒකින් අනිවාර්යයෙන් මචං මොනවා නැතත් කවුරු මොනවා කිව්වත් තමන්ගේ පෙනුම හදා ගන්න ඕනේ. කොල්ල උනාම ලස්සන දින්න එපා. ඒක වැඩක් නැහැ කියනවා නේද? ඒක බොරුවක් නේ. කොල්ලෙක් උනාම මචං ඇඟේම හදලා මචං සුපිරිට ඉන්න ඕනේ. ඒතකොට මචං කාරණා අංක 2 සමාජ විසින් ඒකත් අපිට වැරදි කියලා දෙනවා. සල්ලි තියනවනේ. සල්ලි වලින් සතුට බෙදෙද්දී ගන්න බෑ කියලා මචං ගොඩාක් කට්ටිය කියනවා. එන මහාචාර්ය ආචාර්යවරු පවා කියනවා. ඒක හරියන්නේ නැහැ. සල්ලි වලින් මචං සතුට මිලදී ගන්න බෑ කියලා මචං ඔයත් හිතනවා නම් බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිස්සෙක්ගෙන් කෑමක් බීමක් ගන්න සල්ලි නැති මිනිස්සෙක්ගෙන් ගිහින් අහලා බලන්නකෝ. ඔයා මං කියනවට ගිහින් අහලා බලන්නකෝ. සල්ලි වලට සතුට ගන්න බැරිද කියලා. ඒ මිනිස්සයා කන්ටැක්ට් ගහලා අනිවාර්යෙන් මෙලවනවා. ඒකින්ද මචං අංක 2 මචං සල්ලි. ආයෙ ඒක නම් කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕනේ නෑනේ නේද? ඒතකොට මචං මේ කන ගමන් කියන්නේ අංක 3. අංක 3 මචං කවුරු නැත්නම් මම ඉන්න ඔයාට. අංග කතාව කියනවා නේද? ඕක මචං සම්පූර්ණයි. ඔයාට ඉන්න ඔයා විතරයි. බාල්යක් වත්. තමන් ඉන්නේ තමන් විතරයි. එන කවුරුත් නැහැ. ඔය කියන ලකක් හම්බෙන්නේ මිනිස්සු කවුරුත් එන්නේ නැහැ ඒලාට. හොඳයි මට උදා ගන්න තමන් දෙන්න තමන් විතරයි. ඔයාට ඉන්න ඔයා විතරයි.